रत्नदीप जन्मभूमि लंकादीप विजयभूमि में अपे उदार वो मातृभूमि आदि सिंहले वीर मुतुम ले सायु उदारु मातृभूमि मातृभूमि मानिक से बोलो गबे निधान भी मानिक्य से बोलो गबे निधान भी ए अभीत दूपुतुम जाति वे नामयन पुदा तेलुले कंदाई रत्नदीप जन्मभूमि लंकादीप विजयभूमि में अपे उदारु मातृभूमि मातृभूमि मान व्यवतला मतिन पैदी सिंधु प्रमाण व्यवतला मतिन पैदी पद्म रेणुयन सुगंध भी रंकारा नमा अमा तेलु प्राणवायु रत्नदीप जन्मभूमि लंकादीप विजयभूमि में अपे उदारु मातृभूमि मातृभूमि गंगा तरंग रावधी दीवानी गंगा तरंग रावधी दीवानी मल पिपी खुले खुले हैप्पी गायना कराने यशो गीत जाय रत्नदीप जन्मभूमि लंकादीप विजयभूमि में अपे उदारु मातृभूमि मातृभूमि आदि सिंहले वीर मुतुम ले सारु उदारु मातृभूमि मातृभूमि भूमि आई।
අයවන් පුතේ හැමෝටම අයබෝවන්. හරි. අපි අද දවසේ අපේ ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න පත්‍ර අංක 2. අද ප්‍රශ්න පත්‍ර අංක 2. ප්‍රශ්න පත්‍ර අංක 2. මේ වෙනකොට හැම කෙනෙක්ම ප්‍රශ්න පත්‍ර අංක 2 නියමිත කාලයට අනුව ලියලා ඇත්තේ. හරි. අපි එතකොට ඒක සාකච්ඡා කරන්න පටන් ගමු. පුතේ ඔයාලගේ WhatsApp groups වලට අපි දාලා තියෙනවා ප්‍රශ්න පත්‍ර ලියන්න ඕන දින. ඒ දිනවල හරියටම ඔයාලා අනිවාර්යෙන් ප්‍රශ්න පත්‍ර ලියන්න. එක දවසක්වත් මගාරව ගන්න එපා. හරි. ඒක පුරුද්දක් විදිහට ඒ දවස්වල අනිවාර්යයෙන්ම ප්‍රශ්න පත්‍ර ලිවීම සිදු කරන්න. එතකොට අපි සාකච්ඡා කිරීම අකණ්ඩව සිදු කරගෙන යනවා. පැහැදිලිනේ? එතකොට ඔයාලට මේ දීලා තියෙන දිනවලදී ඔයා අනිවාර්යෙන්ම ප්‍රශ්න පත්‍ර ලිවීම එම දිනට අදාළ ප්‍රශ්න පත්‍රයේ එම දවසේ අනිවාර්යෙන්ම ලියන්න. පැහැදිලිනේ? හරි. එතකොට ඒක මගාරව ගන්න එපා. මොකද එක දවසක් ඔයාලට ලියන්න බැරි වුණොත් එහෙම ඊළඟ දවසේ ප්‍රශ්න පත්‍ර දෙකක් එකතු වෙලා තියෙනවා. තව දවසක් ගන්නොත් ප්‍රශ්න පත්‍ර 3ක් එකතු වෙනවා. එහෙම වුණාම ගොඩ ගැහෙනවා. වැඩ ගොඩ ගහ ගන්න එපා. එකින් එක ගානට ඉවර කරගෙන අපි හැම දවසකම ප්‍රශ්න පත්‍රයක් ලියාගෙන යන්. මේ සියලුම ප්‍රශ්න පත්‍ර විභාග මට්ටමේ ප්‍රශ්න පත්‍ර ඒ වගේම විභාගෙට ප්‍රශ්න ලැබෙන විදිහමයි ඒවැ තියෙන්නේ. ඒ ආකෘතියම තියෙන්නේ. හරි. විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ලැබෙන අනුපිළිවෙල කොහොමද? ඒ පිළිවෙල තමයි තියෙන්නේ. ඒ විදිහේ ප්‍රශ්න තියෙන්නේ. එතකොට ඒවා කරලා අපි හුරු වෙලා ගියපුවම විභාගයට අපිට විභාගයේදී අපි අර හැමදාම කරා වගේම තවත් එක ප්‍රශ්න පත්‍රයක් තමයි කරන්න තියෙන්නේ. පැහැදිලිනේ? ඉතින් ඒ නිසා හැම කෙනෙක්ම මේ වටිනාකම තීරුම් අරගෙන අදාළ දිනවලදී පිළිවෙලට ඒ ප්‍රශ්න පත්‍ර ලිවීම අනිවාර්යයෙන්ම සිදු කරන්න. එතකොට අපි සාකච්ඡා කිරීමත් අකණ්ඩව දිගටම කරගෙන යනවා. පැහැදිලි නේද? හරි. දැන් එතකොට එන්න දෙවනි ප්‍රශ්න පත්‍රයට. දෙවනි ප්‍රශ්න පත්‍රයේ ඔබට ලියන්න කියලා තියෙන්නේ. අපි ඒක සාකච්ඡා කරන්න බලමු. බලන්න ඒකේ මුලින්ම ඡේදයක් තියෙනවා. හරි. භාෂා කොටසේ ප්‍රශ්න ටික මුලින්ම තියෙන්නේ. සිංහල වලින් ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ වගේම ඉංග්‍රීසි වලින් සහ දෙමළ වලින් ප්‍රශ්න කීපයක් තියෙන්නේ. එතකොට මේ ටික තමයි අපිට භාෂා කොටසට තියෙන්නේ. අපි ඒක බලමු. අපි නිවස තුලට ගියෙමු. සිරිමල් මාමා සහ රුවන් මාමා බිමට කොන්ක්‍රීට් දමමින් සිටියහ. ඕනෑම පොදු වැඩකට සහයෝගය දෙන සිරිමල් මාමා සහ රුවන් මාමා කාරුණික හදවත් ඇත්තන් බව ගමේ සියලු දෙනාම පැවසූහ. චිත්‍ර ඇඳීමට සහ ගීත ගායනයටද දක්ෂ මේ දෙදෙනා එකිනෙකාට හොඳින් ගැළපෙන කලන මිතුරෝ දෙදෙනෙකි. මේ නිසාම ගමේ අය රයිගමයයි ගම්පලයයි වගේ යයි මොවුන් දුටු විට පවසති. පැහැදිලිනේ? හරි. අයවතාවක් කියවන්න මාත් එක්කම හොඳට ශබ්ද කරලා කියන්න. අපි නිවස තුලට ගියෙමු. සිරිමල් මාමා සහ රුවන් මාමා බිමට කොන්ක්‍රීට් දමමින් සිටියහ. ඕනෑම පොදු වැඩකට සහයෝගය දෙන සිරිමල් මාමා සහ රුවන් මාමා කාරුණික හදවත් ඇත්තන් බව ගමේ සියලු දෙනාම පැවසූහ. චිත්‍ර ඇඳීමට සහ ගීත ගායනයටද දක්ෂ මේ දෙදෙනා එකිනෙකාට හොඳින් ගැළපෙන කලන මිතුරෝ දෙදෙනෙකි. ඒ නිසාම ගමේ අය රයිගමයයි ගම්පලයයි වගේ යයි මොවුන් දුටු විට පවසති. හරි. ඡේදයේ ඇතුලින් පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. right බලමු පළවෙනි එක. පොතේ මේ ඔයා නිවැරදිව පිළිතුරු ලියලා නම් ඒවට හරි දාන්න ලකුණු දෙන විදිහ මේ ප්‍රශ්න පත්‍රයේ සඳහන් කරලා තියෙනවා කොහොමද ලකුණු දෙන්නේ කියලා. පැහැදිලිනේ? හරි. එතකොට ඒ අනුව ලකුණු දෙන්න පුළුවන්. හරි. ඒ අනුව ලකුණු දෙන්න පුළුවන්. ඒකට ඔයාගේ අම්මා හරි තාත්තා හරිත් එකතු කරගන්න. හරි. එතකොට ඔයාට ලකුණු ටික හරියට දාගන්න පුළුවන්. රතු පෑනෙන් ඔයා හරි දාන්න. ඒ වගේම ඔයාගේ වැරදි මොනවා හරි තිබ්බොත් ඒවා රතු පෑනෙන්ම හදාගන්න. බහුවචන අතීත කාල ක්‍රියාපදයක් සොයා ලියන්න. බහුවචන අතීත කාල පදයක් කියපුවම මතක තියාගන්න එකයි ලියන්නේ. මේ ඡේදය ඇතුලේ වගේ කීපයක් තියෙන්න පුළුවන්. ඔයා ලියන්නේ එකයි. මොකද
මෙතන කියන්නේ ක්‍රියාපදයක් සොයා ලියන්න. ඒ තියෙන ඒවා අතරින් එක ක්‍රියාපදයක් සොයා ලියන්න කියන්නේ. දැන් මේකේ පටන් ගන්නකොටම කියනවා අපි නිවස තුලට ගියෙමු. හරිද? දැන් යනවා නෙවෙයිනේ, දැන් ගියා අතීත කාල ගියෙමු. අන්න ගියෙමු කියන එක අතීත කාල බහුවචන ක්‍රියාපදයක්. ඒ වගේම අපහු බලන්න මේකේ තියෙනවා තව නේද? ඔව් සිටියහ කියලා තියෙනවා, පැවසූහ කියලා දෙන මේ ගමේ සියලු දෙනාම පැවසූහ නේද? එහෙනම් ගියෙමු, පැවසූහ. ඒ වගේ අතීත කාල ක්‍රියාපද අතරින් එකක් ලියලා තියෙනවා නම් හරිද? දෙවැනි එක සිරිමල් මාමා සහ රුවන් මාමා කාරුණික හදවත් ඇත්තන් බව පැවසුවේ කවුද? මේ ඡේදයේ කියනවා මේ බලන්න. ඕනෑම පොදු වැඩකට සහයෝගය දෙන සිරිමල් මාමා සහ රුවන් මාමා කාරුණික හදවත් ඇත්තන් බව ගමේ සියලු දෙනාම පැවසූහ. අපෙන් අහන්නේ පැවසුවේ කවුද? උත්තරේ වෙන්න ඕනේ ගමේ සියලු දෙනාම. අහන්නේ පැවසුවේ කවුද කියලානේ. එනිසා ඡේදයට අනුව පිළිතුරු දෙනකොට අපේ පිළිතුර වෙන්න ඕනේ ගමේ සියලු දෙනාම. ගමේ සියලු දෙනාම. එහෙම තියනවා නම් හරි දෙන්න. මේකෙදි මේ මීට වඩා වෙන හැලී තියෙන්න බෑ පුතේ. වෙන වෙන කොටස් මීට වඩා උත්තරේට වැඩිපුර තියෙනකොට උත්තරේ වැරදි. පැහැදිලිනේ? හරි. ඊළඟට කියනවා මෙහි සඳහන් ප්‍රස්තාව පිරුල කුමක්ද? ප්‍රස්තාව පිරුලක් මේකේ සඳහන් වෙනවනේ. බලන්න අවසාන පේදී. ඒ නිසාම ගමේ අය රයිගමයයි ගම්පලයයි වගේ යයි මොවුන් දුටු විට පවසති. අන්න මොකද්ද? රයිගමයයි ගම්පලයයි වගේ කියන එක ප්‍රස්තාව පිරුලක් නේද? රයිගමයයි ගම්පලයයි වගේ. රයිගමයයි ගම්පලයයි වගේ. හරි, මේ කොටසදී අක්ෂර වින්‍යාස වැරදි කරන්න එපා. ඡේදයේ තියෙන විදිහටම අරගෙන ලියන්න ඕනේ. හරි. රයිගමයයි ගම්පලයයි වගේ කියලා තියෙනවා නම් හරි දෙන්න. right. යම් පුතේ ඊළඟ කොටසට අපි නිවස තුලට ගියෙමු. මෙම වගන්තිය ඒක වචනයට හරවා ලියන්න. දැන් අපි නිවස තුලට ගියෙමු. අපි කියලා කියනකොට ඒක වචන වෙන්න මම වෙන්න ඕනේ. මම නිවස තුලට ගියෙමු වෙන්න බෑ. එතන ගියෙමි වෙන්න ඕනේ. එහෙනම් ඒ තැන් දෙක විතරයි වෙනස් වෙන්නේ. අපි නිවස තුලට ගියෙමු. ඒක වචන කරලා ලියද්දී ඔයා ලියන්න ඕනේ මම නිවස තුලට ගියෙමි. මම නිවස තුලට ගියෙමි. මම නිවස තුලට ගියෙමි කියලා තියෙනවා නම් හරි දෙන්න. right. දැන් ඔය තුලට කියනකොට ඔය ආයතන මූර්ත ජල යන්න ලියලා නැත්නම් ඒ වගේ වැරදි තියෙනවා නම් ඒවා වැරදි ඈ. එහෙම වරද්දන්න බෑ මේ කොටස. පස්වෙනි එක පුද්ගල නාම පදයක් සොයා ලියන්න. පුතේ පදයක් පුද්ගල නාම පදයක් එකක් ගැන කියන්නේ. දැන් මේකේ තියෙනවනේ මේ සිරිමල් මාමා සහ රුවන් මාමා. අර දෙවනි තැනදී සිරිමල් මාමා සහ රුවන් මාමා. එතකොට සිරිමල් මාමා කියන්නේ පුද්ගල නාම පදයක්. එතකොට රුවන් මාමා කියන්නේ පුද්ගල නාම පදයක්. එකයි ලියන්න තියෙන්නේ. ඔයා එකක් ලියලා තියෙනවා නම් හරි දෙන්න. ගැළපෙන මෙම පදයේ විරුද්ධ පදය ලියන්න. මොකද්ද? නොගැළපෙන. නොගැළපෙන කියලා තියෙනවා නම් හරි දෙන්න. නොගැළපෙන. යන් දෙවනි එකට. දැන් බලන්න ඒකේ ප්‍රශ්න 6යි. එකකට 6 ගානේ ලකුණු 6ක් දෙන්න කියලා දෙන්දි වැරදි ඒවා අඩු කරලා හරි ඒවට එක ගානේ ගණන් කරලා ඉස්සරහින් ලකුණු ටික දාන්න. ඒක ඔයාටත් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා අම්මා තාත්තා උදව් කරගන්නත් කමක් නැහැ ඒකට. හරි. එහෙම දැනුම් තේරුම් තියෙන වැඩිහිටියෙක් එක්ක එකතු වෙලා මේකට අදාළ ලකුණු ටික දාන්න. ලකුණු දානකොට පුතේ ඔයා තින්න ඕනේ ලකුණු ඉන්නේ කොහොමද කියලා දැනගන්න. ඔයා දැනගෙන ඉන්න ඕනේ ඔයා ලියන ඒවාට ලකුණු ලැබෙන්නේ කොහොමද, ලකුණු නොලැබෙන්නේ කොහොමද කියලා. පැහැදිලිනේ? ඒ పూర్ව මේ ප්‍රශ්න පත්‍ර කිරීම ඇතුලේ ඔයාට ලැබෙනවා. දෙවැනි එක. පහත වගන්තිය අර්ථවත් ලෙස ගලපා ලියන්න. දකුණු ළඟාවිය දූපතේ පැත්තට ඔරුව. මොකද්ද? ඔරුව දූපතේ දකුණු පැත්තට ළඟාවිය. ඔරුව දූපතේ දකුණු පැත්තට ළඟාවිය. එහෙම තියෙනවා නම් හරි දෙන්න. ඔරුව දූපතේ දකුණු පැත්තට ළඟාවිය. එහෙම තියෙනවා නම් හරි දෙන්න. යහපත් මිතුරන් ඇසුරු කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන රැසකි. මෙම වගන්තියේ ඇදපිල්ල යෙදුණු වචන ගණන කීයද? ඇදපිල්ල යෙදিলা තියෙන වචන ගණන බලන්න. යහපත් මිතුරන් ඇසුරු කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන රැසකි. ඇදපිල්ල දෙවතාවයි යෙදিলা තියෙන්නේ නේද? 2යි කියලා තියෙනවා නම් හරි දෙන්න. හරිම ලේසි ප්‍රශ්න. 2යි කියලා තියෙනවා නම් හරි දෙන්න.
පහත වචනවල නිවැරදි අක්ෂර වරහන් තුලින් තෝරා යටින් ඉරක් අඳින්න. ප්‍රධානය දෙවණියට තියන දායන්න. අකුරු දෙකයිනේ තියෙන්නේ. හරි. පළවෙනි එකද දෙවණි එකද කියලා. එතකොට දෙවණි මෙතන යටින් ඉරක් අඳින්න තියෙන්නේ. අකුරු ලියලා නම් බෑ. ලියන්න බෑ. යටින් ඉරක් අඳින්න තියෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන් දෙවණියට තියන දායන්න යටින් ඉරක් ඇඳලා තියෙනවා නම් හරිද? ඊළඟට තියෙන වලාකුළු කියලානේ. එතකොට පළවෙනියට තියෙන ලායන්න යටින් ඉරක් ඇඳලා තියෙන්න ඕනේ. ක්‍රීඩා තරඟය දෙවණියට තියෙන ගයන්න යටින් ඉරක් ඇඳලා තියෙන්න ඕනේ. අකුරු ලියලා නම් වැරදි. යටින් ඉරි ඇඳලා තියෙන්න ඕනේ. හරි. යන් අපි ඊළඟට පස්වෙනි ප්‍රශ්නේ. මොකද එතන කියන්නේ? පහත පුරුෂලිංග වගන්තිය ස්ත්‍රීලිංගයට හරවා නැවත ලියන්න. කවියක් නිර්මාණය කළේය. කවියා කියන එක පුරුෂලිංග නාම පදයක් නේ. ඒක ස්ත්‍රීලිංග වෙනකොට කිවිඳිය වෙන්න ඕන. මොකද්ද? කිවිඳිය. හරිද? කවියක් නිර්මාණය කළේය. කවිය කියන එකට ස්ත්‍රීලිංග පුරුෂලිංග කතන්දරයක් නෑ. හරිද? හැබැයි කළේය වෙන්න බෑ. කළාය වෙන්න ඕනේ. නේද? එතකොට කිවිඳිය කවියක් නිර්මාණය කළාය. කිවිඳිය කවියක් නිර්මාණය කළාය. එහෙම තියෙනවා නම් හරි. කිවිඳිය කවියක් නිර්මාණය කළාය. 6 වෙනි එකට යන්න. සුදුසු පරිදි නාමපද හඳුනාගෙන යා කරන්න. සුදුසු පරිදි නාමපද හඳුනාගෙන යා කරන්න. පුතේ ගඟ මෙතන ස්ථාන නාමයක් නේද? ගඟ ස්ථාන නාමයක්. ඊළඟට මල කියලා කියන්නේ ද්‍රව්‍ය නාමයක්. මල ද්‍රව්‍ය නාමයක්. බල්ලා කියලා කියන්නේ සත්ව නාමයක්. ගුරුතුමා කියන්නේ පුද්ගල නාමයක්. ගුරුතුමා පුද්ගල නාමයක්. පැහැදිලිනේ? හරි. එහෙම තියෙනවා නම් හරිද? 7. පහත පැල් කවියේ ඊළඟ පදය ලියන්න. යහපත් මිතුරු ඉන්නා ඔය ඉහළ පැලේ කොහොමත් බැරිය නවතන්නට ඌරු රැලේ. මතකද නේද? හරි. ඉස්කෝලේ පොතේ තිබුණු කවිය. හරි. එතකොට යහපත් මිතුරු ඉන්නා ඔය ඉහළ පැලේ කොහොමත් බැරිය නවතන්නට ඌරු රැලේ. ඒක නිවැරදිව ලියලා තියෙන්න ඕනේ. මේ වැරදි අක්ෂර වින්‍යාස වැරදි කරන්න බෑ. හරි. 8 වෙනි එක. පහත යෙදුම් වල අදහස ලියන්න. මොරසූරන වැස්ස. මොරසූරන වැස්ස කියන්නේ ඉතා තද වැස්ස. දැන් මේ දවස්වල තියෙනවා ඉතා තදින් වහිනවා නේද? හරි. ගම් වතුර ගලනවා. ඒ තරමට වහිනවා නම් ඉතා තද වැස්ස. මොරසූරන වැස්ස මොකද්ද? ඉතා තද වැස්ස. එක හුස්මට. දැන් එක හුස්මට කියන්නේ යම්කිසි කාර්යයක් අවසන් වනතුරු නොනවත්වා සිදු කිරීම. ඒකයි එක හුස්මට කියන්නේ. යම්කිසි කාර්යයක් අවසන් වනතුරු නොනවත්වා සිදු කිරීම. හරි. එක හුස්මට කියන තැන ලියලා තියෙන්න ඕනේ යම්කිසි කාර්යයක්. එහෙම නැත්නම් කිසියම් කාර්යයක් අවසන් වනතුරු එහෙම නැත්නම් නිමවන තුරු. හරිද? නොකඩවා සිදු කිරීම. නවත්තන්නේ නැතුව එක දිගට සිදු කරනවා. ඒකයි එක හුස්මට කියලා කියන්නේ. ඒ අදහස තියෙනවා නම් හරිද? යම් පුතේ 9 වෙනි එකට පහත යුගල පද සම්පූර්ණ කරන්න. යුගල පද ලියන්න ආපුවම ඒක හරියම ලේසි නේද? යුගල පද අටපාඩම්නේ. මොකද්ද? ගමන් කිව්වොත් බිමන්. බිමන් කියලා ලියලා තියෙන්න ඕනේ. ගමන් බිමන්. නේද? බිමන් කියලා ලියලා තියෙනවා නම් හරි දෙන්න. යාන වාහන. එන යාන කියලා තියෙනවා මෙතන. ඔයා වාහන කියලා ලිව්වා නම් හරි. 10 වෙනි එකට යන්න. පහත වගන්ති වල උක්තාක්‍යාතයේ නිවැරදි නම් වරහන තුල හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද යොදන්න. උක්තාක්‍යාතයේ දිහා බලන්න. ගස් කඩා වැටුණහ. ගස් අප්‍රාණ වාචී කඩා වැටුණහ වෙන්න බෑ. ඒ නිසා වැරදි. වැරදි දාලා තියෙනවා නම් හරියක් දෙන්න. අක්කාත් මමත් පාසල් ගියමු. හරි. මම සමග තව එක්කෙනෙක් හිටියා නම් එතකොට අපි බවට පත් වෙනවා නේද? අක්කාත් මමත්. එතකොට අපිනේ ගිහින් තියෙන්නේ. මම එතන ඉන්නවා. ඒ නිසා පාසල් ගියමු. හරි. හරි දාලා තියෙනවා නම් හරියක් දෙන්න. වැද්දෝ මෝ පසුපස දුවති. වැද්දෝ හරි මෝ වෙන්න බෑ. මෙතන උක්ත පද දෙකක් යෙදෙනවා. ඒ නිසා වැරදි. ඔයා වැරදි දාලා තියෙනවා නම් හරි දෙන්න. වාක්‍ය වැරදි දාලා තියෙනවා නම් හරියක් දෙන්න. ගිරවිය පළතුරු කෑවේය. ගිරවිය වුණාම කෑවේය වෙන්න බෑ. ඒ නිසා එතන වැරදි. වැරදි දාලා තියෙනවා නම් හරියක් දෙන්න. right. පහත කොටුව තුල ඇති වචන වලින් තෝරා අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. බලන්න මෙතන තියෙන වචන තැඹිලි, රූපය, පුටුව, ප්‍රකාශය, අභ්‍යාසය වගේ තියෙනවා.
මහ ප්‍රාණ අකුරක් සහිත වචනයක් ලියන්න. ඔතන ලියන්න පුළුවන් අභ්‍යාසය කියන එක නේද? අභ්‍යාසය අපි නිතර ලියන වචනයක් නේ. අභ්‍යාස. අභ්‍යාසය කියලා නෑ අභ්‍යාස කියලා තියෙන නිසා අභ්‍යාස කියලා ලියන්න. දික්පාපිල්ල සහිත වචනයක් රූපය තියෙන ඔය රූපය කියන රූපය. තාලුජ අක්ෂරයක් සහිත වචන කීයක් මෙහි තියෙනවද? තාලුජ අක්ෂර තියෙනවා තියෙන එකයිනේ. එකයිනේ තියෙන්නේ. ඡායන තියෙන එකයි තියෙන්නේ. තාලුජ අක්ෂරයක් තියෙන වචන එකයි. එකයි කියලා තියෙනවා නම් හරිද? 12 වෙනි එකට යන්න. ඉංග්‍රීසි වගන්තියේ සිංහල අදහස ලියන්න. What is your name? What is your name? ඔයාගේ නම මොකක්ද? ඔයාගේ නම කුමක්ද? ඔයාගේ නම මොකක්ද? ඔයාගේ නම කුමක්ද කියලා ලියලා තියෙනවා නම් හරිද? පහත රූපවලට අදාළ ඉංග්‍රීසි වචන ඉංග්‍රීසි අකුරෙන්ම ලියන්න. ආන්න ඉස්සලම් බලන්න රූපයක් දාලා තියෙනවා බෝලයක් නේද? එහෙනම් ඔයා ලියන්න ඕනේ බෝල් කියලා. ඔයා ඉංග්‍රීසි අකුරෙන්ම ලියන්න කියලා තියෙන. එතකොට බෝල් කියලා ලියන්න ඕනේ. ඔයා මෙහෙම බෝල් කියලා ලියලා තියෙනවා නම් හරි. හරිද? එහෙම නැත්නම් ඔයා සිම්පල් අකුරු වලින්ම මෙහෙම බෝල් කියලා ලියලා තිබ්බත් හරි. කැපිටල් අකුරු වලින්ම බෝල් කියලා ලියලා තිබ්බත් ප්‍රශ්නයක් නෑ. හැදෙන්නේ මේ කොයි ක්‍රමයක හරි අකුරු නිවැරදිව ලියලා තියෙනවා නම් හරියට එන්නේ. right ඊට පස්සේ පුතේ දෙවණියට මලක් තියෙන්නේ. ඒ නිසා ඔයා ලියන්න ඕනේ flower කියලා. flower මෙහෙම තිබ්බත් හරි. මෙහෙම තිබ්බත් හරි. කවුරු කැපිටල් අකුරු වලින්ම ලියලා තිබ්බොත් එහෙම. කොහොම ලිව්වත් හරියි කැපිටල් වලින්ම ලියන්න එපා. සාමාන්‍යයෙන් ඇප්ලිකේෂන් එකක් වගේ දෙයක් ෆිල් කරලා තමයි කැපිටල් ලෙටර්ස් පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් ලියන්න ගන්න සිම්පල් ලෙටර්ස් විශේෂ අවස්ථාවල විතරනේ කැපිටල් අකුරු පාවිච්චි කරන්නේ. හරි. නමුත් ඔය කොහොම තිබ්බත් අකුරු නිවැරදිව වචන ලියලා තියෙනවා නම් හරි. right. පහත දෙමළ වගන්තියේ සිංහල අදහස ලියන්න. උංගල් සුහම් එප්පඩි නැත්නම් උංගල් එප්පඩි සුහම් නේද? හරි එතකොට දැන් උංගල් එප්පඩි සුහම් පදන එප්පඩි සුහම් සැපසනීප කොහොමද? මෙතන උංගල් සුහම් එප්පඩි උංගල් එප්පඩි සුහම්. ඔයාගේ සැපසනීප කොහොමද? ඔයාගේ සැපසනීප කොහොමද? හරි ඔකර අපි සැපසනීප කියලා කියනවා මේ සැප දුක් කෙසේද කියලා අහනවා නේද? ඔයාගේ සැප දුක් කෙසේද? හරි ඔයාගේ සැප දුක් කෙසේද? ඒ අදහස් කරනවා හරිද? දෙමළ වචනේ සිංහල අදහස අංගේ අංගේ කියන්නේ අතන අතන අංගේ අතන හරි දැන් ඊට අමතරව අතන එහෙ අරෙහි කමක් නැහැ හරි හොඳයි ඊළඟට එප්පඩි එප්පඩි කියන්නේ කොහොමද උඩ වාක්‍යයට අපිට හම්බ වුණානේ එප්පඩි කියලා කියන්නේ කොහොමද 15 වෙනි එකට යන්නේ පොදු දේපොළ සුරකිමු මෙම මාතෘකාව යටතේ උක්තාක්‍යාතයේ නිවැරදි වගන්ති 3ක් ලියන්න එක් වගන්තියක වචන 5කට වඩා වැඩි විය යුතුයි මෙහෙමයි මෙතෙන්දී ඔයා වගන්ති 3ක් ලියලා තියෙන්න ඕනේ හරි මේකෙදි දැන් එක එක්කෙනා එක එක විදිහේ රචනානේ ලියන්නේ හරි ඔයා මොන විදිහේ රචනාවක් ලිව්වත් හරිද ඔයා මොන විදිහේ රචනාවක් ලිව්වත් ඒ රචනාවේ මෙන්න මේ වැඩ ටික මුලින් තියෙන්න ඕනේ ඒක අනිවාර්යෙන් බලන්න එහෙම නැත්නම් ලකුණු දෙන්න යන්න එපා මොකද්ද මුලින්ම වාක්‍ය 3ක් තියෙන්න ඕනේ වාක්‍ය 3ක් තියෙන්න හරි ඊළඟට ඒවැ උක්තාක්‍යාත මොකද වෙන්න ඕනේ උක්තාක්‍යාත නිවැරදි වෙන්න ඕනේ වචන අනිවාර්යෙන් 5කටවත් වඩා වැඩි වෙන්න ඕනේ. වාක්‍ය 3ක් තියෙන්න ඕනේ. සෑම වාක්‍යයකම උක්තාක්‍යාත නිවැරදි වෙන්න ඕනේ. සමහර අය ගොඩාක් ලස්සන කරලා එන සුන්දර විදිහේ වාක්‍ය ලියනවා. හැබැයි පුතේ වාක්‍ය ලස්සන කරන්න ගිහිල්ලා සමහරලාට එයාකින් උක්තාක්‍යාත මොකද වෙන්නේ? උක්තාක්‍යාත පැටලෙනවා වර්ධිනවා. එහෙම වෙන්න බෑ. මූලිකව වාක්‍ය 3ක් තියෙන්න ඕනේ. හැම වාක්‍යයකම උක්තයට ගැලපෙන විදියට ආඛ්‍යාතය තියලා තියෙන්න ඕනේ. වාක්‍ය ආරම්භ කරන්නේ කොහොමද? ඊට ගැලපෙන්න ඕනේ වාක්‍ය අවසන් කරන විදිහ. ඊට පස්සේ හැම වාක්‍යයකම වචන 5ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන්න ඕනේ. වචන 5කටත් වඩා අඩුවෙන් තියෙන කෙටි වාක්‍යයක් නම් ලියලා තියෙන්නේ. ඔයාලට ලකුණු හම්බෙන්නේ නැහැ. ඊළඟට මේ ලියන වාක්‍ය අර්ථවත් වාක්‍යයක් වෙන්න ඕනේ. ඒ වාක්‍ය අර්ථවත් වෙන්න ඕනේ. ඒ ලියන වාක්‍ය නිකම් මොනවා හරි වචන ටිකක් උක්තාක්‍යාත ගලපලා ලියලා හරියන්නේ නැහැ. හරිද? ඒකෙන් අනිවාර්යෙන් අර්ථයක් කියවෙන්න ඕනේ. අර්ථවත් වාක්‍යයක් වෙන්න ඕනේ. හැබැයි මේ රචනාවට මාතෘකාවක් දීලා තියෙනවානේ. මේ අර්ථවත් බව මේ මාතෘකාවට අදාළ වෙන්න ඕනේ. මේ මාතෘකාවට අදාළ වෙන්නේ නැතුව අර්ථවත් බව තිබ්බට වැඩක් වෙන්නේ නැහැ.
පොදු දේපල සුරකිමු කියලා මාතෘකාව දීලා ඔයා ගම් වතුර පිළිබඳව අර්ථවත් වාක්‍යයක් ලියලා ලකුණු දෙන්න බෑනේ. ඔයාගේ වාක්‍යාර්ථවත් වෙන්න ඇති. වචන 5කට වැඩි ඇති. උක්තාක්‍යාත ඇති. හැබැයි මාතෘකාව වෙන එකක් නේ. එහෙම වෙන්න බෑ. පැහැදිලිද? ඊළඟ දේ තමයි මේකේ පුතේ මේ වාක්‍ය 3ක් ලියනකොට එක වාක්‍යයක ලියපු කරුණුම ඔයා දෙවෙනි වාක්‍යයට ගන්න එපා. මේ වාක්‍ය දෙකේ තියෙන කරුණු තුන්වෙනි වාක්‍යයට එකතු කරගන්න එපා. පැහැදිලිද? ඒ නිසා මේ වාක්‍ය තුනේ පැහැදිලිව කරුණු වෙන් වෙන් වශයෙන් එන්න ඕනේ. එහෙම ලියලා තියෙන වාක්‍ය තුනක් නම් ඒවට මොකද කරන්නේ? ඒවට හරි දෙන්න. හැබැයි බලන්න අක්ෂර වින්‍යාස දෝෂ තියෙනවා. අක්ෂර වින්‍යාස තියෙන දෝෂ තියෙනවා නම් ලකුණු අඩු කරන්න ඕනේ. ඊළඟට ඔයා ලියනකොට අකුරු එකිනෙක ගෑවිලා තියෙනවා නම් දැන් ඔයා ගම කියලා ලියනකොට ගයන්නක් තියෙනවා මෙහිම මයන්න ලියනකොට මේ දෙක ගෑවෙන්නේ නැතුව තියෙන්න ඕනේ. මෙතන ගෑවුණා නම් හරි එතන වාට ලකුණු අහිමි වෙනවා. එතන අකුරු ලං වෙන්න ඕනේ. හැබැයි එකට ගෑවෙන්න බෑ. වචන ඈත් වෙන්න ඕනේ. අකුරු ලං වෙන්න ඕනේ. හැබැයි අකුරු ගෑවෙන්නේ නැතුව ලියන්න. පැහැදිලිද? ඉතින් ඒ නිසා මේ කොන්දේශ වලට යටත්ව තමයි ඔයාට මේක කරන්න වෙන්නේ. අක්ෂර වින්‍යාස දෝෂ කියන්න බෑ. ඊළඟට වාක්‍ය අවසානයේ නැවතීමේ සිට මේ වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. හරිද? එතකොට මේ විදිහට ඔයා නිවැරදි වාක්‍ය තුනක් ලියලා තියෙනවා නම් ඔයා ලකුණු දෙන්න දෙන්න. හරි. දැන් මම මෙතන රචනාවක් ඒ සඳහා කියන්න යන්නේ නැහැ. මම සමහර අවස්ථාවලදී රචනාවක් ආදර්ශ රචනාවක් ඔයාට දෙනවා. සමහර වෙලාවෙදී රචනාවක් දෙන්නේ නැහැ. දැන් පොදු දේපල සුරකින්න කියන එක ගැන අනිවාර්යෙන් ඉති වාක්‍ය තුනක් ඕනම කෙනෙකුට ලියා ගන්න පුළුවන්. මම මෙතන එහෙම දෙන්න යන්නේ නැහැ. ඒකට හේතුව අපි ඔයාට රචනාව හුරු කිරීම සඳහා රචනා ලිවීම සඳහා පන්තිය රචනා 10ක් 15ක් ලියවමින් හරිද මේ රචනාව ලියන හැටි ඔයාට හුරු කරනවා. එකින් එක අරගෙන කොහොමද හිතන්නේ කොහොමද වාක්‍ය ගොඩනගන්නේ කියලා මේ රචනා පුහුණු කිරීමේ වැඩසටහනක් කරනවා. පැහැදිලිනේ? එතකොට ඒ නිසා ඉතින්දී මේ කරුණු සියල්ලම කියලා දෙන්නම්. දැනට මම මේ කියපු විදිහට අදාළව ඔයා ලියලා තියෙනවා නම් වාක්‍ය තුනක්. ඒ වාක්‍ය තුනට ලකුණු දෙන්න. පැහැදිලිනේ? ඒ වාක්‍ය තුනට බලලා ලකුණු දෙන්න. right. ඊට පස්සේ අපි යනවා ගණිත ගැටලු සම්බන්ධ තියෙන ප්‍රශ්න ටිකට. ගණිතයේ සම්බන්ධයෙන් එන ගැටලු සම්බන්ධයෙන් එන ප්‍රශ්න ටිකට අපි යනවා. ගණන් ටිකක් හදන්න තියෙන්නේ අපි ඉක්මනින් හදාගෙන යන්නේ. සංඛ්‍යා නාමය ලියන්න. මේකේ තියෙන්නේ 17007. ඔයා ලියලා තියෙනවා නම් 17007 කියලා හරි දෙන්න. 17007 කියලා තියෙනවා නම් හරි දෙන්න. හරි. බලන්න ඊළඟට පහත සංඛ්‍යා ආරෝහණ ක්‍රමයට ලියන්න. ආරෝහණ ක්‍රමයට ලියනකොට පුංචි එකේ ඉඳන් විශාල එකට එන්න ඕනේ. ඒකෝර මේකේ පුංචි මේක කවුද? 7099 කුඩා එක්කෙනා නේද? 7099. හරිද? ඊට පස්සේ කවුද ඉන්නේ? 7152. 7152. හරිද? ඊට පස්සේ ඉන්නවා 7859. 7859. මේ විදිහට කමා දමමින් ලියලා තියෙනවා නම් හරියක් දෙන්න. කමා දමමින් ලියලා තියෙනවා නම් හරියක් දෙන්න. හරි. පහත කොටුව තුල ඇති ඉලක්කම් හතරම යොදාගෙන තෑදිය හැකි විශාලම සංඛ්‍යාවයි කුඩාම සංඛ්‍යාවයි අහනවා. මේ වගේ කොටුවක් තියෙනවා. මේ වගේ කොටුවක් තියෙනවා. කොටුව ඇතුලේ තියෙනවා 1.9.2. 1.9.2 තියෙනවා. හරි. අපෙන් අහනවා පළවෙනි ප්‍රශ්නේ. මොකක්ද? මේ ඉලක්කම් හතරම යොදාගෙන තෑදිය හැකි විශාලම සංඛ්‍යාව. පොතේ විශාලම සංඛ්‍යාව ගන්නකොට ලොකුම ඉලක්කම ඉස්සරහටම එන්න ඕනේ. කියන්නේ 9 ගන්න ඕනේ. ඊළඟට ලොකු එක්කෙනා 2. ඊට පස්සේ ලොකු එක්කෙනා 1. ඊළඟ එක්කෙනා පුංචි එක්කෙනා අන්තිමට එන්න ඕනේ. එහෙනම් 9210 කියලා ලියලා තියෙනවා නම් හරිද? 9210. 9210. දෙවෙනි එකේ කියනවා කුඩාම සංඛ්‍යාව ලියන්න. දැන් කුඩාම සංඛ්‍යාව ලියනකොට පුතේ දැන් ඔයා පුංචිම ඉලක්කම ඉස්සරහට දාලා මෙහෙම බිංදුව ඊළඟට 1
ඊළඟට 2 ඊළඟට 9 කියලා මෙහෙම ලිව්වොත් මේක වැරදි. මෙහෙම ලිව්වොත් මොකද වෙන්නේ? වැරදි. ඒකට හේතුව දන්නවද? මෙතන පුතේ 0.1 2 9 තිබ්බට මේක කියන්නේ කොහමද? මුලින්ම ලියන බිඳුවට වටිනාකමක් නැහැ. එතකොට මේක කියන්නේ 129 කියලා. මේක මොන නම් අපිට මෙහෙම කියන්නත් පුළුවන් 129 කියලා. බිඳුව නැතුව කිව්වත් 129. බිඳුව දාලා කිව්වත් 129. හැබැයි එතකොට බලන්න බිඳුව නැතුවත් මෙහෙම කියවෙන 129. එතකොට මෙතන භාවිතා වෙලා තියෙන සංඛ්‍යා කීයද? 3යි. 4ක් භාවිතා වෙලා නැහැ. ඒ නිසා බිඳුව මුලින් ලිව්වොත් සංඛ්‍යා 4ම භාවිතා වෙන්නේ නැහැ. ඒ නිසා බිඳුව මුලට ලිව්වොත් ඒවා වැරදි. හරි එහෙනම් මේක ලියනකොට බිඳුව නෙමෙයි. බිඳුව හැර ඊළඟට කුඩාම එක්කෙනා මුලින් ලියන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? 1. හැබැයි ඊට පස්සේ දෙවනුව අනිවාර්යෙන් බිඳුව ලිවිය යුතුයි. ඊළඟට ලියන්න ඕනේ 2 ඊට පස්සේ ලියන්න ඕනේ 9. මෙන්න මෙහිම තියෙනවා නම් කුඩාම සංඛ්‍යාව හරියට 1029. බිඳුව මුලින්ම ලිව්වොත් ඉලක්කම් 4ක් ඒක තුල එන්නේ නැහැ. හරි ඒ නිසා කුඩාම සංඛ්‍යාව ලියද්දි බිඳුව මුලින්ම ලියන්නේ නැහැ. බිඳුව හැර ඊළඟට කුඩාම සංඛ්‍යාව තමයි මුලින්ම ලියන්නේ. හැබැයි දෙවෙනි සංඛ්‍යාව විදිහට අනිවාර්යෙන් බිඳුව ලිවිය යුතුයමයි. පැහැදිලිනේ? හරි. කොහොම එන්නේ? එහෙනම් විශාලම සංඛ්‍යාව 9210 කුඩාම සංඛ්‍යාව 1029 තියෙනවා නම් ඒවට හරි දෙන්න. අපි යන් 19 දී ඇති ඝනවස්තුව ඇසුරෙන් පිළිතුරු සපයන්න. ඝනවස්තුව දීලා තියෙන්නේ මෙන්න මෙහෙම එකක්. මේ වගේ ඝනවස්තුවක් දුන්නොත් ඔයා තේරුම් ගන්න මේ දීලා තියෙන්නේ මොකද්ද? මේ දීලා තියෙන්නේ සිලින්ඩරයක්. එතකොට ඒකේ මෙහෙම යටිපැත්තේ ඔය වගේ නේද? ඕන්න ඔහම වක්‍ර මුහුණක් දෙකක් මේ වක්‍ර පෘෂ්ඨයකින් මේ උඩයි යටයි වක්‍ර පෘෂ්ඨ දෙකක් තියෙනවා. එතකොට මෙහෙම උඩ පැත්තේ සමතල මුහුණක් තියෙනවා. යට පැත්තෙත් මේ වගේ සමතල මුහුණක් තියෙනවා. මේ වටේට ඔහම වක්‍ර පෘෂ්ඨයක් තියෙනවා. හරි. ඔහමනේ තියෙන්නේ. අහනවා දාර කීයද? මේකේ දාර දෙකයි තියෙන්නේ. එක දාරයක් තමයි මෙන්න මේ උඩින් තියෙන එක ඒක වක්‍ර දාරයක්. අනිත් එක මේ යටින් තියෙන සැමටින් එකක් ගැන හිතන්නකො. සැමටින් එක උඩින් තියෙනවා නේද? වක්‍ර දාරයක් යටින් තියෙනවා වක්‍ර දාරයක්. මෙන්න මේ උඩින් තියෙන මේ දාරේ මේකයි. දාර සංඛ්‍යාව 2යි. දාර 2යි. හරිද? එතකොට ඒක වක්‍ර දාර. නමුත් අපිට ඒකේ ප්‍රශ්නයක් නැහැ. අහන්නේ මෙතන දාර ගන්න කීයද කියලානේ. ඔයා 2යි කියලා ලියලා තියෙනවා නම් හරියට දෙන්න. 2යි කියලා ලියලා තියෙනවා නම් හරියට දෙන්න. හරි ආයේ වක්‍ර කතාව ඕනේ නැහැ. අපිට සංඛ්‍යාව ලියන්න තියෙනවා. දෙවෙනි එක යනවා මුහුණක් ගණන කීයද? මුහුණක් ගණන. හරිද? පුතේ මුහුණක් ගණන 2යි. එකක් තමයි මේ උඩින් තියෙන මුහුණත එකක්. යටින් තියෙන මුහුණත තව එකක්. හරිද? එතකොට 1යි 1යි නේද? 2යි. මුහුණක් ගණනක් 2යි. 2යි කියලා කියනවා නම් හරිද? පුතේ සමහර අය මේකට මුහුණක් 3යි කියලා ගන්නවා. උඩින් තියෙන මුහුණතයි යටින් තියෙන මුහුණතයි මේ වටේට තියෙන කොටස. එහෙම ගන්න බෑ. පුතේ මුහුණක් කියලා කියන්නේ හොඳට මතක තියාගන්න. මුහුණක් කියලා කියන්නේ සමතල පෘෂ්ඨවල. මුහුණක් කියන්නේ මොනවටද? සමතල පෘෂ්ඨවල. එතකොට සමතල පෘෂ්ඨයක් කියන්නේ මේ උඩ තියෙන එකයි යට තියෙන එකයි විතරයි. මේ වටේට තියෙන්නේ මොකද්ද? වක්‍ර පෘෂ්ඨයක්. හරිද? වක්‍ර පෘෂ්ඨය මුහුණක් විදිහට ගන්නෙ නැහැ. ඒ නිසා සිලින්ඩරයකට මුහුණක් තියෙන්නේ උඩයි යටයි විතරයි. වටේට තියෙන්නේ ඇත්තටම වක්‍ර පෘෂ්ඨයක්. ඒ වක්‍ර පෘෂ්ඨය මුහුණක්සේ අරගන්නේ නැහැ. පැහැදිලිද කියන එක? ඕක හුඟක් ළමින්ට වරදිනවා. ඒ නිසා මේ සිලින්ඩරයේ මුහුණක් ගණන කීයද? 2යි 3යි නෙවෙයි. 3යි නෙවෙයි. හරි. උඩින් සමතල පෘෂ්ඨයක්, යටින් සමතල පෘෂ්ඨයක්, වටේට වක්‍ර පෘෂ්ඨයක්. හැබැයි වක්‍ර පෘෂ්ඨය මුහුණක්සේ අරගන්නේ නැහැ. මුහුණක් වෙන්නේ සමතල පෘෂ්ඨ. ඒ නිසා මෙයාට මුහුණක් කීයයිද? 2යි. සිලින්ඩරයකට දාර 2යි මුහුණක් 2යි. දාර 2යි මුහුණක් 2යි. හරිනේ. right යන් අපි 20 වෙනි එකට. පහත රූපයේ පාට නොකල කොටස භාග සංඛ්‍යාවක් ලෙස ලියන්න. පාට කරපු නැති කොටස භාග සංඛ්‍යාවක් ලෙස ලියන්න කියන. බලමු අපි පාට කරපු නැති කොටස භාග සංඛ්‍යාවක් ලෙස ලියන්න කියලා කියන්නේ. පාට කරපු නැති කොටස භාග සංඛ්‍යාවක් ලෙස ලියන්න. රූපය මේ වගේනේ තියෙන්නේ. රූපය ඔන්න ඔහම තියෙන්නේ.
මේ ටික පාට කරලා හරිද අපිට කියනවා පාට නොකල කොටස භාග සංඛ්‍යාවක් ලෙස. දැන් ඉස්සෙල්ලා ඔයා මේ පාට කරපු සහ නොකරපු කොටස් ටික හොයාගන්නකො. ඔයාට දැන් තේරෙනවා මේක හරිද? හරි සරලව තේරෙනවා. මෙතන තියෙන්නේ මේ වගේ කොටු හතරක් නේ. මේ කොටුව දෙකට බෙදලා මේ කොටුව දෙකට බෙදලා ඔයා මේ කොටුවත් බෙදා ගන්න. මේ කොටුවත් බෙදා ගන්න. දැන් ගණන් කරන්න කෑලි කීයද කියලා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි ඔක්කොම කොටස් 8යි. ඒ 8න් දෙකක් පාට කරලා 1යි 2යි 3යි 4යි 5යි 6යි 6ක් පාට කරලා නැහැ. පාට නොකරපු කොටස භාග සංඛ්‍යාවක් ලෙස ලියපුවම 8න් 6යි. 8න් 6 කියලා තියෙනවා නම් ඔයා රතු පෑනෙන් හරියට දාන්න. 8න් 6යි කියලා තියෙනවා නම් රතු පෑනෙන් හරියට දාන්න. හරි. දී ඇති වේලාවන් සම්මත වේලාවෙන් ලියන්න. හරි. එකක් තමයි පුතේ අපිට දීලා තියෙන්නේ පෙරවරු 7:35. පෙරවරු 7:35. ඕන් සාමාන්‍ය විදියට තමයි පෙරවරු 7:35 කියලා කියන්නේ. හැබැයි පෙරවරු පස්වරු කියන්නේ නැහැ සම්මත ක්‍රමයට ලියනකොට. සම්මත ක්‍රමයේ ඉලක්කම් 4කින් දක්වන්නේ. එතකොට 7 දක්වන්න වෙන්නේ 0.7. මිනිත්තු 35 දක්වන්න වෙන්නේ ඔහොම 35 කියන. හරිද? එතකොට මිනිත්තු සහ තප්පර වෙන් කරන්න ඕන ඔහොම 32ක් තියන්න ඕන. ඔහොම තිබ්බනම් හරි. ඉස්සර නම් මේක ලියනවා පැය කියලා මුලට. දැන් එහෙම ඕනේ නැහැ. පැය කියලා ඕනේ නැහැ. මේ මෙහෙම ලියලා තිබ්බනම් එතන. මෙහෙම ලියලා තියෙනවා නම් හරිද? 0.7යි 32යි 3යි 5යි. මිනිත්තු සහ තප්පර වෙන් කරන්න 32ක් තියන්න ඕනේ. මිනිත්තු ඉලක්කම් දෙකකින් ඊළඟට 35 මේ පැය ඉලක්කම් දෙකකින් මිනිත්තු ඉලක්කම් දෙකකින් එන විදිහට ලියුවා නම් හරි. පස්වරු 3:45. පස්වරු 3:45. හරිද? පස්වරු 3 කියලා කියන්නේ පැය 24 ක්ලෝස් වෙන් ගත්තොත් 15නේ. එහෙනම් 15:45. 15:45. මේව තියෙනවා නම් හරියද? 15:45. පුතේ මම යටින් ඉරියන්දට ඔයා ඉරියන්දින් දෙපා. ඉරියන්දින් අවශ්‍ය නැහැ. මොකද මෙතන කඩිරි තියෙනවා. නේද? කඩිරි ටිකක් තියලා තියෙනවා. ඒ උඩ ලියන්න තියෙනවා. ඒව උඩින් ලියන්න තියෙනවා. හරි. යම් 22 වෙනි එකට. තේකොළ ග්‍රෑම් 100ක මිල 120යි 250ක මිල කීයද? හරි. මේ බලන්න. තේකොළ ග්‍රෑම් 100ක මිල 120යි. ග්‍රෑම් 100ක් කීයයිද? 120යි. ග්‍රෑම් 100ක් 120යි. එහෙනම් මට කියන්නකෝ ග්‍රෑම් 50ක් කීයයිද? මේ බලන්න ග්‍රෑම් 100ක් 120යි. හරිද? ග්‍රෑම් 50ක් කියන්නේ 100න් භාගයක්. එහෙනම් මේකෙන් භාගයක් වෙන්න ඕනේ. එයාට රුපියල් කීයයිද? 60යි. ග්‍රෑම් 50ක් එන රුපියල් කීයයිද? 60යි. අපෙන් අහන්නේ කොච්චරකද? ග්‍රෑම් 250ක. ග්‍රෑම් 250ක මේ 100ක 120යි නම් ග්‍රෑම් 200ක වෙන්න මේ වගේ දෙගුණයක් වෙන්න ඕනේ. 120 දෙගුණයක් කියන්නේ 240යි. ඊළඟට ග්‍රෑම් 250කනේ අහන්නේ 50ක නම් ඒකට තව 60ක් වෙනවා. මෙන්න ග්‍රෑම් 200ක මේ තියෙන ග්‍රෑම් 200ක මේ තියෙන ග්‍රෑම් 50ක. එතකොට ඔක්කොම කීයයිද? 300යි. ඔයා ලියන්න ඕනේ රූ තිතක්. 300 තිතක් සත නැහැ කියලා මෙහෙම පෙන්නන්න. රුපියල් 300. හරිද? රුපියල් 300. ගත්ත විදිය තේරුණාද? ග්‍රෑම් 100ක් 120යිනේ. එහෙනම් ග්‍රෑම් 50ක් 60යි. අපෙන් අහන්නේ 250ක. 100ක් 120 නම් ඒ වගේ දෙගුණයක් තමයි 200ක් කියලා කියන්නේ. එහෙනම් 200කට 240යි. ඊළඟට ග්‍රෑම් 50කට රුපියල් 60යි. 240යි 60යි ඔක්කොම රුපියල් 300යි. යම් 23 වෙනි එක. පන්තියක ළමයි 43ක් සිටිති. එවැනි පන්ති 8ක සිටින ළමයි ගන්න. එක පන්තියක් තියනවලු ළමයි ඉන්නවලු 43ක්. ඒ වගේ පන්ති 8ක හොයන්න 43 8ෙන් ගුණ කරන්න. 8 වරක් 3 24න් 4යි 2ක් ඉතුරුයි. 8 වරක් 4 32යි 2යි 34යි. එහෙනම් ළමයි ඔක්කොම ඉන්නවා 344.
ළමයි ඔක්කොම ඉන්නවා කීයක්ද 344ක්. ඔයා 344 කියලා උත්තරේ දාලා තියෙනවා නම් හරි දෙන්න. හරි දෙන්න. right. අපි 24 වෙනි පිටුවට යන් බෝඩ් එක පොඩ්ඩක් ක්ලියර් කරගෙන යන්න. බෝඩ් එක ක්ලියර් කරගෙන අපි 24 වෙනි පිටුවට යන්න. මේ 24 වෙනි ප්‍රශ්නේද යන්න. හරි. කියවන්න. පරිමාව සහ ධාරිතාවය පාඩම ඇසුරෙන් වගේ නේද ප්‍රශ්නේ තියෙන්නේ. බලමු. වාජනයක ධාරිතාවය ලීටර් 3යි. වාජනයක් තියෙනවලු එයාගේ ධාරිතාවය ලීටර් 3යි. දැනට ජලය ලීටර් 2යි මිලිලීටර් 500ක් එහි ඇත. දැනට ලීටර් 2යි මිලිලීටර් 500ක් තියෙනවාලු. ඊට පස්සේ මොකද කියන්නේ? එයට ලීටර් 1ක ධාරිතාවයක් ඇති වාජනයක් ජලයෙන් පුරවා වත් කරන ලදී. මේකට ලීටර් 1ක් දැම්මලු. මේකට ලීටර් 1ක ජලය දැම්මලු. හරිද? අහනවා විවිධ උතුරායන ජල පරිමාව කොච්චරද? දැන් බලන්න පුතේ මේ වගේ ගැටලු වල මෙතන ලීටර් දීලා, මෙතන ලීටර් මිලිලීටර් දීලා, මෙතන ලීටර් දීලා. මේ වගේ ගැටලු දුන්න ගමන් ඔයා තනි ඒකකයට ගන්න. ලීටර් 3යි කියන්නේ කොච්චරයිද? මිලිලීටර් නම් 3000යි කියලා දාගන්න. මිලිලීටර් කීයද? 3000යි. ලීටර් 2යි මිලිලීටර් 500යි. මේ ගතියද තේරෙනව නේද? එක ලීටරයකට මිලිලීටර් 1000යිනේ. ලීටරයකට මිලිලීටර් 1000යි. එතකොට ලීටර් 3කට 3000යි. right මෙතන ලීටර් 2යි මිලිලීටර් 500යි. ලීටර් 2කට මිලිලීටර් නේද? එක ලීටරයකට මිලිලීටර් 1000යි නම් ලීටර් 2කට මිලිලීටර් 2000යි. මේ 500යි 2500යි. 2500යි. මේ වත් කරනවා කියලා කියන්නේ ලීටර් 1ක්. ලීටර් 1ක් කියන්නේ මිලිලීටර් කීයද? 1000. ලීටර් 1ක් කියන්නේ මිලිලීටර් 1000. හරිනේ වැඩි? දැන් මේ බලන්න. වාජනයේ හරිද? මේ වාජනයේ ඔක්කොම තිබ්බේ 3000යි. ඒකේ දැනටත් දාලා තිබුණා 2500ක්. එහෙනම් තව මේකේ කොච්චරක් දාන්න පුළුවන්ද කියලා බලන්න 3000න් 2500ක් අඩු කරන්න. එතකොට එනවා උත්තරේ කොච්චරයිද? 500යි. තව දාන්න පුළුවන් හැකියාව තියෙන්නේ 500යි. එහෙම තියෙද්දී මිලිලීටර් 1000ක් මේකට වත් කරනවා. කොච්චර වත් කරනවද? 1000ක් මේකට වත් කරනවා. හැබැයි මේ වාජනයට රඳවා ගන්න පුළුවන් වෙන්නේ 500යි. එහෙනම් කොපමණ ප්‍රමාණයක් අපත යනවද? 1000න් 500ක් අඩු කරපුවම බලන්න 500ක් මිලිලීටර් 500ක ප්‍රමාණයක් අපතේ යනවා. ඔයා මිලිලීටර් 500යි කියලා උත්තරේ ගත්තා නම් හරි. මිලිලීටර් 500යි කියලා උත්තරේ ගත්තා නම් හරි. තේරුණාද? ලීටර් 3යි වාජනේ. ඒ කියන්නේ මිලිලීටර් 3000යි. ඒකේ දැනටත් ජලය පුරවල තියෙනවලු ලීටර් 2යි මිලිලීටර් 500ක්. ඒ කියන්නේ මිලිලීටර් 2500ක් මේ වෙනකොට පුරවල තියෙනවා. ලීටර් 1ක වාජනය ලීටර් 1ක ධාරිතාවයේ තියෙන වාජනයක් පුරවලා වතුරයකට වත් කරනවලු. ඒ කියන්නේ මිලිලීටර් 1000ක් ඒකට නැවත වත් කරනවා. කොච්චර ප්‍රමාණයක් අපතේ යනවද කියලා අහනවා. සම්පූර්ණ ධාරිතාවය 3000යි මිලිලීටර්. දැනටම 2500ක පරිමාවක් පිරিলা තියෙනවා. තව යාට එහෙනම් දරා ගන්න පුළුවන් වෙන්නේ මිලිලීටර් 500ක් විතරයි. නමුත් අපි 1000ක් වත් කරනවා. එයා 500ක් රඳව ගන්නවා. එතකොට වාජනේ පිරෙනවා. ඉතුරු 500 හැලෙනවා. අහකයක්. මේ ප්‍රමාණය තමයි අහන්නේ. එහෙනම් මේ ප්‍රමාණය කීයද? 500යි. හොඳයි. අපි යම් 25 වෙනි එකට. පහත රෝම සංඛ්‍යාවට පෙර හා පසු සංඛ්‍යා ලියන්න. right. මොකද්ද දීලා තියෙන රෝම සංඛ්‍යාව? I. ඒ කියන්නේ 9 දීලා තියෙනවා. හරිද? ඒකට පෙර සංඛ්‍යාව එහෙනම් වෙන්නේ 8නේ. කොහොමද 8 අපි ලියන්නේ රෝම සංඛ්‍යාව වලින්? V I 5යි 6යි 7යි 8යි 9යි. පසු සංඛ්‍යාව වෙන්නේ 10යි. 10 මෙහෙම තියෙනවා නම් හරිද? මේ වගේ තියෙනවා නම් හරිද? සංඛ්‍යා රටාවල ඊළඟට එන සංඛ්‍යාව ලියන්න. 1 8 15 22. මොකක්ද ඊළඟ සංඛ්‍යාව කියලා අහනවා.
1 8 15 22 ඊළඟ සංඛ්‍යාව මොකක්ද අහන්නේ. ඉතින් යටින් දෙනවා 72 69 66 73 72 69 66 63 ඊළඟට සංඛ්‍යාව මොකක්ද කියලා. පුතේ මේ සංඛ්‍යා රටාවලදී හැමතිස්සෙම ඔයා ගන්න එක ළඟ තියෙන සංඛ්‍යා දෙකක්. මොකද්ද කරන්නේ? එක ළඟ තියෙන සංඛ්‍යා දෙකක් ගන්න. අරගෙන ලොකු එකෙන් පුංචි එක අඩු කරන්න. මම මෙතන එක ළඟ තියෙන සංඛ්‍යා දෙකක් විදිහට මෙන්න මේ සංඛ්‍යා දෙක ගන්න. කීයද? 8යි 1යි ගන්න. හරිද? ඔන්න 8 උඩින් ලිව්වා 1 යටින් ලිව්වා 8න් එකක් අඩු කරා. කීයද? 7යි. එහෙනම් මේක 7න් 7ට යන සංඛ්‍යා රටාවක්. බලන්න හරිද කියලා. 1ට 7ක් එකතු කරපුවම 8යි. 8ට 7ක් එකතු කරපුවම 15යි. 15ට 7ක් එකතු කරපුවම 22යි. 22ට 7ක් එකතු කරපුවම මෙතෙන් තියෙන්නේ 29. තියෙනවනම් හරිද? හා. ඊට පස්සේ අපි දැන් මෙයාගෙත් හොයා ගන්න ඕනේ. එක ළඟ තියෙන සංඛ්‍යා දෙකක්. මම මේ දෙන්න ගන්නවා. ලොකු එක්කෙනා උඩින් ලියාගත්තා, පොඩි එක්කෙනා යටින් ලියාගත්තා. ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනා අඩු කරා. 6න් 3ක් 3යි, 6න් 6ක් බිංදුවයි. එහෙනම් මේක 3න් 3ට යන සංඛ්‍යා රටාවක්. බලන්න එකතු වෙනවද අඩු වෙනවද කියලා. මෙතන අඩු වීමක් තියෙනවා. එහෙනම් 3න් 3 අඩු වෙනවා ඇති. බලන්න 72න් 3ක් 69යි, 69න් 3ක් 66යි, 66න් 3ක් 63යි, 63න් 3ක් අඩු වුනහම එහෙනම් මෙතෙන් දෙන්නේ 60. මෙතෙන් දෙන්නේ 60. 60 තියෙනවා නම් හරිද? 60 තියෙනවා නම් හරිද? අපි යම් 27 වෙනි එක. පාසලක සිටින මුළු ළමයින් ගණන 1075යි. ඉන් 475ක් ගැහැණු ළමයි. පිරිමි ළමයි ගණන කීයද? ඔක්කොම ළමයි 1075යි. මේ පාසලේ ඔක්කොම ළමයි ඉන්නේ 1075යි. මම මේ හරියෙන් හදන්නේ. 1075යි. හරිද? ඒකෙන් 475ක් ගැහැණු ළමයි. 475ක් ගැහැණු ළමයි. පිරිමි ළමයි ගාන හොයන්න මුළු ළමයි ප්‍රමාණයෙන් ගැහැණු ළමයි ප්‍රමාණය අඩු කරන්න ඕනේ. 5න් 5ක් බිංදුවයි, 7න් 7ක් බිංදුවයි, 10න් 4ක් 6යි. එහෙනම් මේ පාසලේ පිරිමි ළමයි 600යි. මේ පාසලේ පිරිමි ළමයි 600යි. ඔයා 600යි කියලා ලිව්වා නම් හරිද? 600යි කියලා ලිව්වා නම් හරිද? කවුරුත් පුතේ පේපර් එක කරන වෙලාවේ බොරුවට උත්තර හිස්තැන් වලට පුරව ගන්න එපා. ඒක වැඩක් නෑ. මේක සාකච්ඡා කරන්න කලින් අනිවාර්යයෙන්ම පේපර් එක ලියලා තියෙන්න ඕනේ. හරිද? පේපර් එක ලියලා නැත්නම් හරි ඉස්සෙල්ලා පේපර් එක මේක නවත්තන්න. පේපර් එක ලියන්න ඉස්සෙල්ලා. පේපර් එක ලියලා ඊට පස්සේ හරි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීමට සම්බන්ධ වෙන්න. පැහැදිලිනේ? right. 600. ඊළඟට එකතු කරන්න තියෙනවා කිලෝග්‍රෑම් සහ ග්‍රෑම්. right බලමු. කිලෝග්‍රෑම් ඊළඟට ග්‍රෑම් එකතු කරන්න තියෙනවා. කිලෝග්‍රෑම් 7යි ග්‍රෑම් 75යි. කිලෝග්‍රෑම් 7යි ග්‍රෑම් 75යි. කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 95යි. කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 95යි. මේ දෙක එකතු කරන්න තියෙනවා. එකතු කරමු. හරි. 5යි 5යි 10න් බිංදුවයි. එකක් ඉතුරුයි. පොඩියට මේ හරිය ලියා ගන්න. 9යි 1යි 10යි 7යි 17යි. එතකොට 170. ඔන්න ග්‍රෑම් පැත්ත ආවා 170යි. ග්‍රෑම් පැත්ත ආවා 170යි. මෙතන ග්‍රෑම් පැත්තේ 999ක් තියෙන්න පුළුවන්. මොකද ග්‍රෑම් 1000ක් නේ කිලෝග්‍රෑම් එකක් වෙන්නේ. මෙතන 1000ක් වුණොත් තමයි ඒක මේ පැත්තට ගේන්නේ. 170 මේ පැත්තට තියන්න පුළුවන්. මෙතන බලන්න 7යි 5යි 12යි. එහෙනම් කිලෝග්‍රෑම් 12යි. එහෙනම් කිලෝග්‍රෑම් 12යි ග්‍රෑම් 170යි. කිලෝග්‍රෑම් 12යි ග්‍රෑම් 170යි. හරිනේ වැඩි. right අපි යන් 29 වෙනි එකට. පහත හැඩතල වල ඇති සමමිතික රේඛා ගණන ලියන්න. හරි. හැඩතල දෙකක් දීලා සමමිතික රේඛා කීයක් තියෙනවද කියලා අපිට ලියන්න කියලා කියනවා. අපි ඒක බලමු. සමමිතික රේඛා කීයක් තියෙනවද කියලා.
හොඳයි මේ බලන්න. පහත හැඩතල වල ඇති සමමිතික රේඛා ගණන. පුතේ මුලින්ම තියෙන්නේ සමචතුරස්‍රයක් දීලා තියෙනවා. සමචතුරස්‍රයක් දීලා තියෙනවා. සමමිතික රේඛා කියලා කියන්නේ හරියටම එක මත එක වැටෙන විදිහට නමන්න පුළුවන් රේඛානේ. සමචතුරස්‍රයක් හරියටම එක මත එක වැටෙන්න නමන්න පුළුවන් මේ වගේ. මේ මැදින් රේඛාවක් එන විදිහට මෙහෙම එක මත එක නමන්න පුළුවන්. හරිද? ඔන්න එතකොට සම්මිතික රේඛා මෙතන එකයි. මේ පැත්තටත් ගන්න පුළුවන්. මෙහෙම නමන්නත් පුළුවන් නේ. දෙකයි. මෙහෙම නමන්න පුළුවන් නේ මුල්ලෙන් මුල්ල වැටෙන්න 3යි. මේ පැත්තටත් ගන්න. 4යි. ඒ නිසා සමචතුරස්‍රයකට සමමිතික රේඛා 4යි. ඔයා 4යි කියලා ලියලා තියෙනවා නම් හරියට දෙන්න. 4යි කියලා තියෙනවා නම් හරියට දෙන්න. බලන්න ඊළඟට තියෙන්නේ ඍජු කෝණාශ්‍රයක් මෙහෙම ඇදලා තියෙනවා. ඍජු කෝණාශ්‍රය. ඍජු කෝණාශ්‍රයකට සම්මිතික රේඛා මෙහෙම ගත්තා. මෙහෙම ගන්න පුළුවන් එකයි. මේ පැත්තට ගන්න පුළුවන් දෙකයි. හැබැයි මුල්ලෙන් මුල්ල ගන්න බෑ. එතකොට හරියටම එක මත එක වැටෙන්නේ නැහැ. ඔයා ඕන නම් ඍජු කෝණාශ්‍රයක් ඇඳලා බලන්න ඒක. හරි ඒක ගෙදරදී කරලා බලන්න පුළුවන්. මුල්ලෙන් මුල්ල නම් කොහොම හරියටම එක මත එක සමපාත වෙන්නේ නැහැ. ඒ නිසා ඍජු කෝණාශ්‍රයකට සමමිතික අක්ෂ කීයයිද 2යි. එහෙම තියෙනවා නම් හරි දෙන්න. එහෙම තියෙනවා නම් හරි දෙන්නේ. හරි. දැන් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා. පුතේ ගණිත ගැටලු උගන්වන වෙලාවේදී මම හිමිහිට කරගෙන සිද්ධාන්ත පන්ති කරන වෙලාවේදී ඒවා හිමින් ක්‍රමානුකූලව පැහැදිලි කරනවා. හැබැයි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරනකොට පැහැදිලි කරනවා වගේම කිසියම් වේගයක් හදවා ගන්නත් උත්සාහ කරනවා. මේ වේගය මම එන්නෙන් ඉදිරියට ටික වැඩි කරනවා. ඇයි ඒ? ඔයා ප්‍රශ්න පත්‍රයේ කිසියම් වේගයකට හුරු කරන්න ඕනේ. ඒ නිසා මුලින් හිමිහිට පටන් ගන්නවා. ඊට පස්සේ ටිකෙන් ටික මේ ප්‍රශ්න සාකච්ඡා කරන වේගය වැඩි කරගෙන යනවා ඉස්සරහට. පැහැදිලිනේ? ඒතකොට ඒ ගැන කවුරුත් පැවෙන්න එපා. මම හැමෝටම රෙකෝඩින් එක දෙන හින්දා යම් විදිහකින් ඔයාට වේගෙ වැඩි වගේ තිබ්බොත් රෙකෝඩින් එක නැවත බලලා හරි ඒව හදාගන්න. හැබැයි කොහොම හරි කරගෙන යන ස්පීඩ් එකත් එක්ක ඒ වේගයට එන්න බලන්න. 30 වෙනි එකට එන්න. පෙරවරු 10යි 20ට ගමන ආරම්භ කළ බසයක් පස්වරු 2යි 5ට ගමන නිම කරන ලදී. ගමනට ගත වූ කාලය කොපමණද? මේ වාහනය ගමන ආරම්භ කරන්නේ පෙරවරු 10යි 20ට. පෙරවරු 10යි 20ට ගමන ආරම්භ කරන්නේ. හරිද? මෙයා ගමන අවසන් කරන්නේ කීයටද? පස්වරු 2යි 5ට. පස්වරු 2යි 5ට ගමන අවසන් කරන්නේ. ගමනට ගත වූ කාලය කොපමණද කියලා අහනවා. මේ බලන්න. 10යි 20 ඉඳන් 11යි 20 වෙනකොට පැයයි. 12යි 20 වෙනකොට පැය 2යි. 1යි 20 වෙනකොට පැය කීයයිද? 3යි. 1යි 20 වෙනකොට පැය 3යි. 10යි 20 11යි 20 12යි 20 1යි 20. එතන පැය 3යි. එතන පැය 3යි. හරිද? ඊට පස්සේ 1යි 20 ඉඳන් 2 වෙනකොට 1යි 20 ඉඳන් 2 වෙනකොට මිනිත්තු 40යි. මිනිත්තු 40යි. 2 ඉඳන් 2යි 5 වෙනකොට තව මිනිත්තු 5යි. තව මිනිත්තු 5යි. එතකොට මෙතන පැය ඔක්කොම කීයයිද? 3යි. එහෙනම් මෙයයි ගමනට ගත වෙන කාලය පැය 3යි මිනිත්තු 45යි. පැය 3යි මිනිත්තු 45යි. ඕක සම්මත වේලාවට දාලා හැදුවොත් හරියම ලේසියි. පස්වරු 2යි 5 කියලා කියන්නේ පුතේ සම්මත වේලාව. සම්මත වේලාවෙන් පස්වරු 2යි 5 කියලා කියන්නේ 14යි 5. 14යි 5. මෙයා පටන් අරන් තියෙන්නේ 10යි 20. දැන් අඩු කරා. 5න් 20ක් බෑනේ. මේ පැත්තෙන් පැයක් ගන්න. එතකොට මෙතෙන්ට එනවා 60ක්. 60ක් එනවා. දැන් මේ 60යි 5යි ඔක්කොම කීයද? 65යි. 65න් 20ක් අඩු කරන්නකෝ. එතකොට මිනිත්තු පැත්ත එනවා 45යි.
දැන් මෙතන එකක් ගත්තානේ. එකක් ගත්ත හින්දා ඇත්තටම 14ක් නැහැ. තියෙන්නේ කීයද? 13යි. 13න් 10ක් අඩු කරන්නකො 3යි. එතකොට කාලේ පැය 3යි මිනිත්තු 45යි. පැය 3යි මිනිත්තු 45යි. එහෙම හදන්නත් පුළුවන්. හරි. එහෙනම් ඔතන හිස්තැන් වල ලියන්න පැය 3යි මිනිත්තු 45යි. හරිනේ. right. ඔන්න ගණිත ගැටලු හා සම්බන්ධයෙන් මේ ප්‍රශ්න පත්‍රයේ තිබුණු ප්‍රශ්න ටික සම්පූර්ණයෙන්ම අවසන්. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්න ටික තියෙනවා පුතේ පරිසරය ඇසුරින්. බහුවර්ණ ප්‍රශ්න අපි ඉක්මනින් සාකච්ඡා කරගෙන යන්. ඒවේ උත්තර ගන්න තියෙන්නේ. ගොඩාක් වෙලාවට විස්තර කරන්නේ නැහැ. විස්තර කරන්න තියෙනවා මම පැහැදිලි කරලා දෙන්නම්. කියමු. මගේ සිත නිවීමෙන් ලැබෙන සැනසෙල්ල මට දැනේවා 31 වෙනි ප්‍රශ්නේ. මගේ සිත නිවීමෙන් ලැබෙන සැනසෙල්ල මට දැනේවා සිත් පහන් කිරීමේ කුමන පියවරද? උත්තරේ 2. උත්තරේ 2. පහත ස්ථානවලින් පොදු ස්ථානයක් නොවන්නේ රෝහල පොදු ස්ථානයක්, තැපැල් කාර්යාලය පොදු ස්ථානයක්, පුද්ගලික වෙළඳ සැල. ඒක පුද්ගලික කියලාම වචනේ තියෙනවා. හරි. දැන් පුද්ගලික වෙළඳ සැල ඒක පොදු නෑ. හැබැයි පොදු වෙළඳ සැල කියලා තියෙනවා. දැන් අපි සාමාන්‍ය මාකට් එක කියලා නිකන් කියන්නේ නේද? පොදු වෙළඳ සැල. දැන් නගරයක තියෙනවා පොදු වෙළඳ සැලක්. හරිද? පුද්ගලික වෙළඳ සැල තියෙනවා. ඒක පුද්ගලික වෙළඳ සැල වෙනයි පොදු වෙළඳ සැල මේ වචනේම දෙනවා පුද්ගලික කියලා. පුද්ගලික නම් ඒක පොදු වෙන්න බෑ. උත්තරේ 3. ජාතික කොටියේ රතු පැහැති පසුබිමෙන් නිරූපණය වන්නේ. උත්තරේ 2. අපේ රටේ ජාතික ක්‍රීඩාව වන්නේ ක්‍රිකට්, පාපන්දු, වොලිබෝල්. දැන් ක්‍රිකට් අපේ රටේ ජනප්‍රිය ක්‍රීඩාවක්. හැබැයි ජාතික ක්‍රීඩාව නෙවෙයි. ඒ ජාතික ක්‍රීඩාව වෙන්නේ වොලිබෝල්. උත්තරේ 3. වේල් පෙරහැර පවත්වන්නේ. උත්තරේ 1. 36 වෙනි එක බලන්න. රත්නදීප ජන්මභූමි, ලංකාදීප විජයභූමි. මෙම ගීතේ ගායනා කළේ. ඔය ගීතේ WD අමරදේවයන්. රත්නදීප ජන්මභූමි, ලංකාදීප විජයභූමි WD අමරදේවයන්ගේ ගීතය. දැන් ලංකාවේ ජාතික ගීය නමෝ නමෝ මාතා ගීතේනේ. ඔය නමෝ නමෝ මාතා ගීතයත් එක්ක ජාතික ගීය විදිහට තෝරා ගමු කියලා යෝජනා කරපු ගීත 3ක් අතරින් එකක් තමයි රත්නදීප ජන්මභූමි. අවසානයේ ජාතික ගීය විදිහට තෝරගන්නවා නමෝ නමෝ මාතා ගීතය. නමුත් ඒ සඳහා යෝජනා වෙච්ච ගීතයක් තමයි රත්නදීප ජන්මභූමි කියන ගීතය. ගායනා කරන එක WD අමරදේව. උත්තරේ 3. 37 ජලයේ මගින් ව්‍යාප්ත වන ශාකයක් නොවන්නේ. ජලයේ මගින් ව්‍යාප්ත වන බලන්න පළවෙනි උත්තරේ පොල්, දෙවෙනි එක පුවක්. පොල් සහ පුවක් ව්‍යාප්ත වෙන්නේ ජලයෙන්. හැබැයි වරා සුළඟ මගින්නේ. ඒ නිසා උත්තරේ 3. රතු පැහෙන් දළු හට ගන්නා ශාකයක් කුකුරැස්ස. උත්තරේ 1. අප ආහාරයට ගන්නා මල් වර්ගයක් වන්නේ. උත්තරේ 3 නේද? ආහාරයට ගන්නා කියලානේ අහන්නේ. දැන් බෙලි මල්, රණවරා මල් නේද? එතකොට උත්තරේ වෙන්නේ 3 වෙනි එක. 40 බිත්තර මගින් බෝවන සතෙකු වන්නේ. උත්තරේ 1. ජීවන චක්‍රයක් ගත කරන සතෙකු වන්නේ. කපුටා හාවා නෙවෙයිනේ. උත්තරේ 3 වෙනි එක ගෙම්බානේ. ජීවන චක්‍රයක් ගෙම්බා. අර ඔයාලා දකින්නවනේ ඉස්කේලිය වගේ අවස්ථාවක් ඇති වෙලා ගෙම්බ ඇති වෙන ජීවන චක්‍රයක්. හරි. 3 වෙනි එක. 41ට උත්තරේ 3. 42 මේ උපකරණය භාවිතා කරන්නේ මොකද්ද? වඩු කර්මාන්තයේ. වඩු කර්මාන්තයේ. උත්තරේ 1. 42ට 1. 43 ඇසුරුම් කළ ආහාර වර්ගයක MFD ලෙස සටහන්ව ඇත්තේ. MFD නේද? manufacture date එකනේ. එතකොට මේ නිෂ්පාදිත දිනය. උත්තරේ 3. ප්‍රමිති සහතිකයවත් කල් ඉක්ුත් වන දිනේවත් නෙමෙයි. නිෂ්පාදිත දිනය. ඒ නිසා උත්තරේ 3. 43ට 3. 44 මඩ යට දමා කල් තබා ගන්නා දෙයක් වන්නේ. උත්තරේ 1. චුම්බක මත ඇදී යන ද්‍රව්‍යයක් වන්නේ. උත්තරේ 3. කඩදාසි තඹ චුම්බක වලට ආකර්ෂණය වෙන්නේ නැහැ. එහෙනම් 45ට 3. 46 ලංකාවේ උසම දිය ඇල්ල. උත්තරේ 3. විද්‍යුත් චුම්බකයක් භාවිතා වන අවස්ථාවක් වන්නේ. ශීතකරණයේ ශබ්ද විකාශන යන්ත්‍රය, විදුලි සීනුව. ශබ්ද විකාශන යන්ත්‍රයේ පුතේ ස්පීකර්ස් වල චුම්බක තියෙනවා.
එතන තියෙන විද්‍යුත් චුම්බකයක් නෙවෙයි ඈ. එතන විද්‍යුත් චුම්බකයක් නෙවෙයි. ගුවන්විදුලිය ක්‍රියාත්මක කරලා නැති වෙලාවෙත් ඒ ස්පීකරේ තියෙන චුම්බකයේ ක්‍රියාත්මකයි. පැහැදිලිද? ඒක සාමාන්‍ය චුම්බකයක් තියෙනවා. විද්‍යුත් චුම්බකයක් තියෙන විදුලිය තියෙන විදුලිය දෙන වෙලාව විතරයි චුම්බකත්වයේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා 47ට උත්තරේ 3. 48 බීජ රාශියක් ඇති ගෙඩියක් වන්නේ බීජ රාශියක් බීජ ගොඩාක් තියෙන ගෙඩියක් වන්නේ ගස් ලැබූ රඹුටන් නමිනම්. නමිනම් වල ඇතුලේ ලොකු එක බීජයක් තියෙන්නේ. රඹුටන් වල කාලා තියෙනවනේ එක බීජයයි තියෙන්නේ. හැබැයි ගස් ලැබූ ගෙඩිය ඇතුලේ බීජ ගොඩාක් තියෙනවා. ඒ නිසානේ අර සිංහල අවුරුදු කාලේ මේ අර ක්‍රීඩාවක් විදිහට තියෙන්නේ ගස් ලැබූ ගෙඩියේ ඇට ගණන් කිරීම. ගස් ලැබූ ගෙඩිය ගෙනල්ලා මේසෙ උඩ කියලා කියනවා. හරි මේකේ තියෙන ඇට ගාන අනුමාන කරන්න කියලා. හොර කරන්නත් බැරි ක්‍රීඩාවන්නේ. මොකද අනිවාර්යෙන් කපලා බලන්න වෙපේ ඊට කලින් බලන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා මේකේ තියෙන ඇට ගාන අනුමාන කරලා කියන්න කියලා කියනවා. අනුමාන කරලා කියන්න කියලා කියනවා. පැහැදිලිද? හරි. ඉතින් ආසන්න මගේ කියපු කෙනාට තෑග්ග දෙනවා. නේද? එතකොට බීජ රාශියක් තියෙන්නේ ගස් ලැබුව වල. උත්තරේ 1. 48ට පිළිතුර 1. දැන් නමිනම් ගෙඩියක් ගෙනල්ලා කවුරුහරි කියනවා මේකේ තියෙන ඇට ගාන අනුමාන කරන්න කියලා ඉතින්. ඒකේ නේද? විශේෂ තත්ත්වයක් තිබුණ නැත්නම් ඉතින් ගෙඩියේ තියෙන ඇට 1යි. රඹුටන් ගෙඩියක් කියලා කියන්න බෑනේ ඇට 1යි තියෙන්නේ. අඹ ගෙඩියක් කියලා ඇට 1යි තියෙන්නේ. පැහැදිලි නේද? හරි. නෙල්ලි ඇට 1යි. හරි. 49. පහත ගමන් ඉරියව්ව වන්නේ කකුලුවාගේ ගමන නේද? උත්තරේ 3. 50 පහත සත්ව සෙවණැල්ල වන්නේ මේ දියකාවාගේ සෙවණැල්ල. ඒ නිසා උත්තරේ එතන 3 වෙනි එක. 50ට උත්තරේ 3. right අපි යම් 51 රූපයේ දැක්වෙන්නේ ඩී.එස්. සේනානායක මහතා. පැහැදිලි කරන්න දෙයක් නැහැ. රූපේ දැක ගමන් තේරෙනවා කවුද කියලා. ඩී.එස්. සේනානායක මහතා. right. සම්මැත්තම වාදනය කරන උපකරණයේ උත්තරේ 2. 53 මාංශ භක්ෂක ශාකයක් වන්නේ උත්තරේ 3 කඳුලැස්ස. 54 ඔය මාංශ භක්ෂක කියලා කියන්නේ අර khනිජ ලබා ගැනීම සඳහා නේද? සතුන් යම් උගුලකට හසු කරගන්න ශාක. උත්තරේ 3. 54 සීනි හා හකුරු වල බහුලෝම ඇත්තේ පිස්තය ප්‍රෝටීන් විටමින් ගන්න වෙන්නේ පිස්තය. මොකද සීනි අයිති වෙන්නේ කාබෝහයිඩ්‍රේට් පිස්ත කියන කාණ්ඩයට. මේ වැටෙන්නේ එතකොට පළවෙනි එක උත්තරේ 54 එක. 55 විදුලි බල්බයක් දැල් වෙන අවස්ථාව නොවන්නේ. විදුලි බල්බයක් දැල් වෙන අවස්ථාව නොවන්නේ. පුතේ විදුලි බල්බයක් දැල් වෙන අවස්ථාවක් වෙන්න මෙන්න මේවා තියෙන්න ඕනේ. වියලි කෝෂයකින් මෙයාට ලබලා දෙන්නේ මේ විදුලිය. එතකොට මෙතන තියෙන්නේ ධනාග්‍රය, මෙතන තියෙන්නේ ඍණාග්‍රය. වයර් මෙහෙම ධනාග්‍රයට සම්බන්ධ වෙලා තියෙනවා. වයර් මෙහෙම ඍණාග්‍රයට සම්බන්ධ වෙලා තියෙනවා. මේ අග්‍ර දෙක සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ හරියට. ඒ තමයි එකක්. ඒ එකක්. හරිද? ඊළඟට විදුලි බල්බයක් ගත්තාම විදුලි බල්බයක ඔන්න ඔහම තියෙනවා. හරිද? මේකේ ඇතුලේ තියෙනවා පුතේ ඔන්න ඔහම ටන්ස්ටන් කියන ලෝහයෙන් හදපු සූත්‍රිකාවක් තියෙනවා. මේ වටේ තියෙන මේ ටිකේ තියෙන ලෝහ වැස්මක් තියෙනවා. මේ ටික ලෝහ වැස්මක්. හරිද? මේ ලෝහ වැස්මට මෙන්න මේ පරිපථයේ එක අග්‍රයක් මෙහෙම ලෝහ වැස්මට සම්බන්ධ වෙනවා. අනෙත් කෙලවර මේකේ යට තියෙනවා ඊයම් සහිත ප්‍රදේශයක් එතෙන්ට සම්බන්ධ කරලා තියෙනවා. බල්බයේ දැල් වෙන්න නම් මේ හරි මේන් එන අග්‍ර සාමාන්‍යයෙන් මෙන්න මේ ධනාග්‍රය තමයි මෙතෙන්ට සම්බන්ධ කරන්නේ. ඍණාග්‍රය තමයි මෙතෙන්ට සම්බන්ධ කරන්නේ. සාමාන්‍ය. එතකොට මේ බල්බේ දැල් වෙනවා. හැබැයි පුතේ වියලි කෝෂයේදී මේ දෙක මාරු කරලා දැල් වෙනවා. ඒ කියන්නේ මෙයා මෙතෙන්ට සම්බන්ධ කරලා මෙයා මෙතෙන්ට සම්බන්ධ කරලා දැල් වෙනවද? ඔව් ඒ දැල් වෙනවා. හැබැයි හොඳට බලන්න මේ විදුලි බල්බයක පරිපථයේ මේ වගේ එන්න ඕනේ. එක වයර් එකක් මෙතෙන්ට එන්න ඕනේ අනෙක් එක්කෙනා මෙතෙන්ට. වියලි කෝෂයක එක්කෙනෙක් මෙතෙන්ට එන්න ඕනේ එක්කෙනෙක් මෙතෙන්ට එන්න. එහෙම කියනවා නම් දැල් වෙනවා. එතකොට මේකේ බලන්න පළවෙනි රූපය ප්‍රශ්නයක් නෑ දැල් වෙනවා. දෙවෙනි රූපය බලන්න ඒත් දැල් වෙනවා. තුන්වෙනි එක දැල් වෙන්නේ නෑ. ඇයි ඒ? තුන්වෙනි එකේ ඔයා හොඳට බලන්න මෙන්න මේ වයර් දෙකම පුතේ සම්බන්ධ කරලා තියෙන්නේ මෙතෙන්. එතකොට දැල් වෙන්නේ නෑ. මෙතන අධික ලෙස රත් වෙන්න පටන් ගන්නවා.
හරිද? නමුත් මේ බල්බේ දැල් වෙන්නේ නැහැ මෙහෙම වුණොත්. පැහැදිලි? ඒ නිසා මේ විදිහට සම්බන්ධ කරොත් ඒක වැරදි. ඉතින් අපෙන් අහන්නේ බල්බේ දැල් වෙන අවස්ථාවක් නොවන්නේ පොතේ තුන්වෙනි. 55ට උත්තරය 3. right. පහත දැක්වෙන බඳුනක බඳෙහි සිදුරු 3ක් විද. ඒට ජලය පිර වූ විට ජලය ගලන ආකාරයයි. ඒ අනුව නිවැරදිව ඇති ජල බඳුන තෝරන්න කියලා. මෙහෙමයි. මේ බලන්න. මේ වගේ ජල බඳුනක් අරගෙන ඒ ජල බඳුනට ජලය පිරෙව්වොත් මෙහෙම ජලය පුරවන. ජලය පුරවල සිදුරු 3ක් හැදුවොත් එකක් මේ හරියේ පහළින්. තව එකක් මේ හරිය. තව එකක් මේ හරිය. තව එකක් ඕනනම් මේ හරිය. ඔය වගේ සිදුරු 3-4ක් හැදුවොත් හොඳට මතක තියාගන්න. හරි. බේමේ ජලයේ මේ ඉහළ පෘෂ්ඨය තියෙනවානේ මෙන්න මේක. ඒකට අපි කියනවා නිදහස් පෘෂ්ඨය. මේකට මොකද්ද කියන්නේ? නිදහස් පෘෂ්ඨය. හරිද? උඩ තියෙන පෘෂ්ඨය. බේමේ නිදහස් පෘෂ්ඨයේ ඉඳන් මේ සිදුරට තියෙන දුර ප්‍රමාණය වැඩි වෙන්න ඇතිවන බලය වැඩි. දැන් නිදහස් පෘෂ්ඨයේ ඉඳන් ලොකුම දුරක් තියෙන්නේ මේ මෙතෙන්ද මේ මත. ඒ නිසා මෙයාගේ ජල කඳ ඈතට විදුණා. මෙයාගේ බලන්න ඊට වඩා අඩුයි. ඔහොම. මෙයාගේ ඊට වඩා අඩුයි. මෙහෙම. මෙයාගේ හොඳටම අඩුයි. ඔහොම. ඔය වගේ තමයි වෙන්නේ. මෙන්න මේ නිදහස් පෘෂ්ඨයේ ඉඳන් සිදුරට තියෙන දුර ප්‍රමාණය වැඩි වෙන්න වැඩි බලයක් ලැබෙනවා. මේ නිසා මේ ද්‍රව කඳ ඈතට විදිනවා. මේක ඔයාට 6න් පස්සේ පරිසරය වෙන දැන් ඔයා මේ ඉගෙන ගත්තට පරිසරය කියලා පහේ පන්තියේදී 6 ශ්‍රේණියෙන් එහාට පරිසරය නෙවෙයි විද්‍යාව කියලා විෂයක් ඔයාට ලැබෙනවා පරිසරය වෙනුවට. අනේ විද්‍යාව කියන විෂයේදී ඔයා මේ සඳහා සූත්‍ර ආදේශ කරලා හරි මේ පිළිබඳ අධ්‍යයනය කරනවා. හරි දැනට එහෙම ඕනේ දැනට මතක තියාගන්න. මෙන්න මේ නිදහස් පෘෂ්ඨයේ ඉඳන් මේ සිදුර ළඟට තියෙන උස ප්‍රමාණය වැඩි වෙන්න බලය වැඩි. ඒතර මෙයාගේ තමයි වැඩිම බලයක් තියෙන්නේ ඈතට විදිහට. මෙයා ඊළඟට. මෙයාගේ ගොඩක්ම අඩු. පැහැදිලිද? right. ඒ අනුව ගත්තොත් එහෙම උත්තරේ පොතේ පළවෙනි එක. උත්තරේ පළවෙනි එක. හරි පළවෙනි එක. 2යි 3යි වැරදි. මේ රූපෙ දිහා බලපුවම ඔයාට ඒක තේරෙන්න වෙනවා. යම් 57 අයඩින් ඌනතාවයේ ඇති වූ විට සෑදෙන රෝගයේ ගලගන්නේ උත්තරේ 1. උත්තරේ 1. 58 තාල වර්ගයක ශාකයක් පුවක් උත්තරේ 1. 57ටත් 1 58ටත් 1. දේදුන්නේ ඇති වර්ණ ගණන වන්නේ දේදුන්නේ වර්ණ 7යි තියෙන්නේ. හරි පළවෙනි එකේ 6යි ඒක වැරදි, දෙවෙනි එකේ 3යි වැරදි, තුන්වෙනි එකේ හරි 7යි. ඒ නිසා උත්තරේ 3. 59ට උත්තරේ 3. මතකද? දම්, ඉන්ඩිගෝ, නිල්, කොළ, කහ, තැඹිලි, රතු. දම්, ඉන්ඩිගෝ, නිල්, කොළ, කහ, තැඹිලි, රතු වර්ණ 7යි. ඒ නිසා 59ට උත්තරේ 3. 60 ආහාරයට ගැනීමට පෙර හොඳින් අතින් පොඩි කර ආහාරයට ගන්නා පළතුර වන්නේ අතින් හොඳට පොඩි කරලා ආහාරයට ගන්නා පළතුර වන්නේ නේද? උත්තර උත්තරේ 3 වෙනි එක නේ උත්තරය. 60 උත්තරේ 3. හරි 60 වෙනි එකට උත්තරය 3. එහෙනම් මේ ප්‍රශ්න වලට එකකට එක ගානේ ලකුණු 30ක් එතන හම්බ වෙනවා. අනිත් ඒවත් එක්ක බලලා දැන් ඔයාට ඔයාගේ ලකුණු ප්‍රමාණය දාගන්න පුළුවන්. ඔයාගේ ලකුණු ප්‍රමාණය කොහොමද කියලා දැන් ඔයාට ඔතන දාගන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඒ නිසා දැන් ඔයා අම්මා තාත්තා එක්ක එකතු වෙලා හරි වැරදි ලකුණු කරගත්තානේ. ඊට පස්සේ ලකුණු එකින් එක වෙනම ලකුණු ඒවට දාලා ඒ ලකුණු එකතු කරලා ප්‍රශ්න පත්‍රයේ උඩින්ම දාන්න ලකුණු 100න් කීයක් තියෙනවද කියලා පළවෙනි පිටුවේ දාන්න. 100න් කීයක් තියෙනවද කියලා දාන්න. හරිද? දැන් ඔන්න මේක කරන්න. දැන් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඔයාට ලකුණු කීයද කියලා ඔයා වෙනම දාන්න. පළවෙනි එකේ කීයද? 100න් මෙච්චරයි. දෙවෙනි එකේ කීයද? 100න් මෙච්චරයි. හරිද?
දැන් පුතේ පළවෙනි එකයි දෙවෙනි එකයි ඉවරුණාට පස්සේ ඔයා දැනගන්න ශිෂ්‍යත්ව විභාගයට ඔයාලට ලැබෙන්නේ මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයක් සහ දෙවෙනි ප්‍රශ්න පත්‍රය. දැන් මේ දෙකේ ලකුණු ඔයා එකතු කරන්න. හිතන්නකෝ ඔයාට මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 85ක් තිබ්බා. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 80ක් තිබ්බා. එහෙනම් ඔයාගේ ලකුණු කොච්චරද? 85යි 80යි එකතු වුණාම කීයද? 165යි. ඕම ඔයාගේ ලකුණු 165යි. ඇතිද? ඔයා කියනවා මදි කියලා. හරි. මදි නම් මොකද කරන්නේ? ඊළඟ දවසේ මේකත් වැඩි කරගන්න බලන්න. මේකත් වැඩි කරගන්න බලන්න. මේකයි දෙකම වැඩි කරගන්න බලන්න. පැහැදිලි නේද? ඉතින් දවස ගානේ අපිට පුළුවන් මේ විදිහට ලකුණු ටිකෙන් ටික ඉහළට අරගෙන ගිහිල්ලා අපිට ඕන ප්‍රමාණය දක්වා ඉස්සරහට යන්න. පැහැදිලිද? හරි. එහෙනම් අපි ඔන්න අද දෙවන ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව මෙතනින් අවසන් කරනවා. හරි. එහෙමනම් අපි ඊළඟට හෙට දවසේ හම්බෙමු පුතේ තුන්වෙනි ප්‍රශ්න පත්‍රයත් එක්ක අපි දීලා තියෙන පිළිවෙලට දිනපතා ඔයා ප්‍රශ්න පත්‍ර ටික කරලා තියන්න. එතකොට සෑම දිනකම ඔයා අද කරන ප්‍රශ්න පත්‍රය අපි ඊට පහුවෙනි දවසේ සාකච්ඡා කරන්න ගන්නවා. පැහැදිලිනේ? එහෙනම් හැමෝටම අයිබෝවන් අපි ඊළඟට හම්බෙමු. रत्नदीप जन्मभूमि लंकादीप विजयभूमि में अपे उदार मातृभूमि रत्नदीप जन्मभूमि लंकादीप विजयभूमि में अपे उदार मातृभूमि आदि सिंहले वीर मुतुल्ले सायु उदार मातृभूमि मानिक से बोलो गबे निधान भी मानिक से बोलो गबे निधान भी ऐसे ए अभीत दूप तुम जातिरे नाम तेलुले कंदाई रत्नदीप जन्मभूमि लंकादीप विजयभूमि में अपे उदार मातृभूमि मान व्यवतला मतिन पैदी सिंधु प्रमाण व्यवतला मतिन पैदी पद्म रेणुयन सुगंध रंकरल नमा तेलु प्राण वायु वायु रत्नदीप जन्मभूमि लंकादीप विजयभूमि में अपे उदार मातृभूमि गंगा तरंग रावधी रीतिवाणी
පිපි කුලින් කුලේ හැපි ගායනා කරන්නේ ආකාශයේ නැගී ගායනා කරන්නේ ආකාශයේ නැගී ගීරයින්ගේ යශෝ ගීතයයි දීප ජන්මභූමි ලංකාදීප විජය භූමි මේ අපේ උදාර වූ මාතෘභූමියයි මාතෘභූමියයි ආදි සිංහලේ ඒ වීර නිමුතුන් ලැයේ සාර වූ උදාර වූ මාතෘභූමියයි මාතෘභූමියයි